නැතුව සෙට් එක කියන්නේ ඉතින් ඒක වෙනම සෙට් එකක්. අපි වැඩ 20ක් දාලා දෙකක් ගහලා 18ක් නැතුව ගෙදර ඉඳලා වැඩ 20ම ගෙවුවා කියන්නේ මම කැමති නෑ. ප්‍රමාණයක් වල මුන් ඉතින් ලස්සන රෑක් අපි ගෙව්වනේ. ඔව්. හරිම සුන්දරයි. හොඳ ජනතාවක් එක්ක. ඒක කියන්නේ ලොකු ස්ටේජ් එකක්. ඔව්. කුඩමාදුව ක්‍රීඩා සමාජය හැමදාමත් සංවිධානය කරන දැවැන්තම ප්‍රසංගය. මෙවරත් ඔන්න අරන් ආවා කුඩමාදුව ක්‍රීඩා සමාජයේ ක්‍රීඩාංගණයේ සිට. කුඩමාදුව ක්‍රීඩාංගණය කියපුවම මේකේ තියෙන වෙනම කතාවක් නෙතු කරයි. ඒ සෙට් එක ගැන කතා කරනවා නම් ඒක ඇවිල්ලා වෙනමම සෙට් එකක්. ඒකට හේතුව තමයි මාර මහන්සියක් අනුන් වෙනුවෙන් වෙච්ච සහ තමන්ගේ කාලය, ශ්‍රමය, ධනය හැමදේම කැප කරලා තමන්ටම කියලා ගම මැද කුඹුරක් ගොඩ කරලා ඒක ග්‍රවුන්ඩ් එකක් කරලා ඒක වෙනම සෙට් එකක් කරන මාර වැඩක්. ඉතින් ඒක අපිට ආරාධනා කරා අද ඇවිල්ලා තුෂාර සුබසිංහ දුන්නා මොකුත් නැහැ රම්පෙට පොරි හැලෙන්නේ. කොහොමද ඉතින් ගානවා. කොහොමත් මගේ මතේ තමයි අපි අද ඉන්න තැන මිනිස්සුන්ට රහට කන්න දෙන්න ඕන. අනිවාර්යයෙන්. මොකද හෙට කෑම ගැන හිතනකොට වඩා අද දවසේ දෙන කෑම ටික රහට දුන්නොත් තමයි අනාගතේ අපි අතර ගන්න පුළුවන් සූටි බාධාවක් කරනවා. මම දැක්කා ඔයාගේ සිෂන් එක සහ ඔයාගේ ඒ සීන් එකේදී ඔයා දැක්කතර ඉස්සරහා හිටපු වෙනම ක්‍රවුඩ් එකක්. ඒ කියන්නේ ඔයාලගේ බෑන්ඩ් එකට මාර විදිහට බලාපොරොත්තු වෙලා තිබ්බා. අනිවාර්යයෙන්. ඒ කියන්නේ අර අපි හැමදේම කලවමක් ඇතුවනේ දෙන්නේ. දෙන්නේ. ඒ කියන්නේ පරණ අයට කෑම ටික දෙනවා, අලුත් අයට කෑම ටික දෙනවා. එතකොට ඉස්සරහට එන්න තියෙන මෙනු එකක් දෙනවා. අනිවාර්යයෙන්. මේ ඔක්කොම දෙන්නේ. හැබැයි සුදෝ මේම දෙයක් තියෙනවා. end of the day අපි මැරෙනවා. ඒ නිසා මිනිස්සු රවට්ටන්න නැතුව හරි විදිහට මියුසික් කරොත් හරිනේ. අර බොරු ආටෝපේ නැතුව ඒ වචන ඇතුලේ තියෙන ලොකු දෙයක්. මිනිස්සු රවට්ටන්න නැතුව බොරු ආටෝපේ නැතුව කියන වචන තුන ඔයා මෙතන දැම්ම හේතුව මොකද්ද? ඒකට හේතුව තමයි අද ඇත්තටම කලාවේ තියෙන බොරුවනේ. කලාවේ බොරුව වැඩි. ඒ කියන්නේ බොරු නීතිගත දේවල් ටිකක් කියනවා, සංවිධායකට බොරු දේවල් ඔලුවට දානවා. අපි මුලින්ම කලාවට එද්දි ගමේ ඔය පොඩි පොල් කොටන් ගමේ තියෙන කමිටිශාලාවේ සින්දු කියපුවා අපි ස්ටේජ් හදලා එතකොට ඇයි අපි කාලයක් ගිහිල්ලා අපිට ෂෝ එකක් දෙන සංවිධායකවරයා වසරන කරන්නේ නේ LED ඕල් මෙගා ස්ටේජ් ඕන ඒ මැන්ඩේටරි නෑ අනිවාර්යයෙන් අන්න ඒ ගම දුප්පත් නම් ඒ මිනිසුන්ට ඔක්සිජන් ගස්සන්න ඕන නම් අපි ඕවලෝ තින්කින් ගියොත් ඒක පොඩ්ඩක් එතන ප්‍රමිතිය සහ ගුණාත්මක භාවය කියන කන්සෙප්ට් එක මත ඔයාගේ බෑන්ඩ් එක තීරණය කරනවා මට මගේ සංවිධායකයා රික්වෙස්ට් කරන ප්‍රමිතිය ඔයා දෙනවා කියලා. ඔයා හැම වෙලෙම ඉන්නේ එතනද? මම හැමදාම ඉන්නේ එතන. ඒක අද වුණත් මේ ෂෝ එක ගහන්න තියෙන ගැහිලි ටික ඔක්කොම ගැහුවේ ඇයි? අන්න ඒක පෙන්නන්න. මොකද අද ඔයාගේ මං හිතන්නේ මේ ෂෝ එකට එන්න කලින්ම මේ සංවිධායක මණ්ඩලය වෙනම රික්වෙස්ට් එකක් කරලා තිබ්බා ආටිස්ට්ලාගේ මේ ලංකාවේ භයානකම ෂෝ එක. ඒ කියන්නේ ඇත්තම කියන්නේ අපේ සෙට් එක ප්‍රැක්ටිස් කරා මාන ප්‍රැක්ටිස් කිල්ල මැරෙන ප්‍රැක්ටිස් කිල්ල ප්‍රැක්ටිස් කරා. ඒකට ඒගොල්ලන් වික්ටර් රත්නායක මහත්තයා කැසට් එකට CD පටියට කියපු සින්දු එළිය ඇහෙන්නේ නැති ඒවා යාගේ පුතාට කියලා කියවනවා. તો චන්ද්‍රසේන මහත්තයා අපි කියන්නේ කැසට් වල අහලා තියෙනවා. ප්‍රසංග වේදිකාව අහපු නැති ඒවා එතන වෙනස් කරනවා. ඒ වගේ මාන දේවල් ගොඩක් මෙතන වුණා. පොඩි ප්‍රශ්නයක් අහන්න ඕන. කාර්ය බහුලද මේ දවස්වල? අවංකම කාර්ය බහුලයිනේ. එතකොට මේ වැඩිම වැඩ ගහ බෑන්ඩ් එක වලද? එහෙම කියන්න බෑ. එහෙම මම බොරු කියන්න කැමති නෑ. මේම දෙයක් තියෙනවා. වැඩ 20ක් දාලා දෙකක් ගහලා 18ක් නැතුව ගෙදර ඉඳලා වැඩ 20ම ගෙවුවා කියන්නේ මම කැමති නෑ. ඒ වගේමයි මගේ පොඩි මතයක් තියෙනවා. දැන් ෂෝ කරන්න අමාරු නිසා රටේ ෂෝ අඩුයි. අපි මේකේ ආරම්භ මම ඕල්රෙඩි ගිය කාලේ අප්‍රේල් මැයි මාස දෙකේ අපි වැඩ ගහලා 60ක්. එම ගහපු කාලයක් තිබ්බා. හැබැයි එතකොට ඔය YouTube Facebook නෑ. ඒ දේවල් නෑ. පිටකොටේ CD තැටි හරහා ආපු දෙයක්. අද Facebook තුලින් මිනිස්සුන් වන්දන්නත් පුළුවන් පෙන්වන්නත් පුළුවන්. ඉතින් ඇත්තටම මං කියන්නේ අපි ගහපු ෂෝ ප්‍රමාණයක් ගැව්වේ. හැබැයි හොඳයි. පොල්ලෝ ටිකත් සතුටින් මමත් සතුටින්. ප්‍රමාණයක් වල මුන් ඉතින්. ප්‍රමාණයක් වල ඔය ඉවරදී මුන් අම්මාර. අද උදේත් ප්‍රැක්ටිස් කරලා මෙයා. එහෙමනේ. එතකොට ඔක්සිජන් කොහමද? ඇත්තටම හොඳයි. ඔක්සිජන් කියන තැන හදද්දී අර මානසික මට්ටමේ තියෙන නේද පිරිසිදු චේතනා ගෙන දෙයි වාසනා කියලා. මට හම්බුනේ පිරිසිදු චේතනා දෙන මිනිස්සු එක්කෙනෙක් ඔයා. මං මැරෙනතුරු මගේ ජීවිත කතාවේ මම ඕන තැනක් කියන දෙයක් තමයි අයියා බය නැතුව පටන් ගන්න. මේක අයියා දිනනවා. අයියා 2025 වෙනවා 26 මේමයි 27 මේමයි කියන එක වා කිව්වා. ඔයාගෙන් ශාස්ත්‍රයක් අහන මියලා වරදිනවා. අපිට රැහෙන්න දුර වේ. අපේ ගමේ වූ මාව හරියනවා නිදාන් ආරන්න. හැබැයි ඒ වගේම තමයි පොඩි තව දෙයක් තියෙනවා. හැබැයි ඔයාගේ කටින් කිව්වොත්
අයියා මේ දේ හරියන්නේ නැහැ කියලා එකක් අයවා මම ඒම කියපු තැන තිබුණා. මෙන්න මේක කරන්න එපා අයියා. පස්සේ මම මේක හැරිලා බලද්දී ඇත්ත. මම ඒව හදාගෙන. මොකද ඒකට උදාහරණ තියෙන සංගීත කණ්ඩායම් කීපයක් තියෙන මේ ලංකාවේ එකපාරටම ගෙනාවා. අද නේ කිව්වල ඕනේ. ඔව්. ඕනරේ ඉදි මෙන්න ඕනෙත් නැහැ. නිහතමානීකම පොළොවේ පය ගහලා ඉන්න ඕනේ හැමදේම. නිහතමානී කියලා මිනිස්සුන්ට වටේම පිරලා ඉන්නවා. නිහතමානී කියලා බෑ. අම්මා දෙන්න දෙන්න. හරි. එතකොට ඔක්සිජන් වර්තමානයේ මෙහෙමයි. අනාගත ඔක්සිජන් කොහමද? ඔක්සිජන් දැන් ඔක්කොම එකයි. කිසි වෙනසක් නෑ. ඒ යාමයි ඒ විදියමයි කොල්ලෝ ටිකත් ඒමයි මට හම්බුණා මිනි කැල ටිකක් මාර වටිනවා. උන් ටික මාව ආරක්ෂා කරනවා. සාර්ථකයිද? අතිසාර්ථකයි. බෑන්ඩ් එක සාර්ථකයි. අතිසාර්ථකයි. ප්‍රශ්නයක් නැහැ. ඔය සමහරවල් සෙෂන් එක පැය කාමරක් වගේ ගහද්දි සෙට් එකම කියනවා අයියර වැඩ දෙයක් ටක් ගාලා යන්න. හැබැයි එතනින් එහාට ටෙරා නදියා සිඟින් පැත්තෙන් සුරා පොඩියා තරින්දු අශේන් අපේ කවුද චාමික ඊළඟට ධර්මය හරිද අපේ ඒ ප්ලේස්ලගේ පැත්තෙන් ඔය විදියට ඒක දෙනවා. ඒ කියන්නේ මම ස්ටේජ් එකෙන් බිමට බැස්සට පස්සේ බෑන්ඩ් එක ඇතුළ බාර වෙන්නේ පැට් අපේ සුරා. ඔය සුරා එතන කළමනාකාරීත්වය කරද්දි සිඟින් පැත්තෙන් දෙන්න එන ගායකයන්ගේ විස්තර ගන්නවා ඒගොල්ලන්ගේ පවුල බොන්ඩ් එක ඔව් ටෙරා පල්ලයට බැලලා දරබඩ ගාලා ආඩිස්ලගේ විස්තර ගන්නවා. ඒක නදී ඒක කට්ටියට කියනවා. ඒක ප්ලේස්ලා ඒගොල්ලන්ගේ ගමන ලස්සන පොඩි හදලා කතාවක් කියනවා ටෙරා කියන එක අච්චර ඉස්සර කරන්න බෑ හතපාර. ඇත්තම ඒ එතන ඒ වගේම සුරා කියන එක පොඩි සුරා කියන එක පොඩි සුරා කියන එක සතා පහකට ඉස්සර කරන්න එපා. අය තනි සතා. හොඳේ උන් ටික හරි අද ගුණමාදුව ෂෝ එක අපි ලස්සන වැඩක් කරා. අපි අර සතුටින් ගුණමාදුව ඉන්නේ. සෙට් එක කියන්නේ ඉතින් ඒක වෙනම සෙට් එකක්. අපි ගත්ත සල්ලි වල සාධාරණයි. සාධාරණයක් කරා. එයාලත් අපිට මාර සපෝට් එකක් දුන්නා. ඉතින් මාරම සෙට් එකක්. ඉතින් ඒ පිළිබඳව අපි ගොඩක් සතුටු වෙනවා. ගුණමාදුව thank you. අනිවාර්යෙන්. ජය ජයවා.